wait. එහෙම ගන්න නම් ගොඩක් වෙලාට 25 2500 නම් ඉහළට දෙන්න. මොකද පෝෂන් එකක් දීලා තියෙනවා. මේක මම හිතන්නේ දෙන්නෙටම හොඳටම ප්‍රමාණවත්. නේ? මානිකම ඉන්නේ මම. ඉතින් guys කොහොමද ඔයාලට ඔන්න අද අපි වෙනස්ම vlog එකක් තව කරන්න යන්නේ. ඉතින් අදත් අපි ස්ටේ එකකට තමයි යන්නේ. ඉතින් අපේ ස්ටේ එක තියෙන්නේ කැන්ඩි වල. මේ අපි දෙන්න දැන් ඉන්නේ මාවනැල්ල කිට්ටුවේ. ඉතින් guys කොහොමද ඔයාලට ඔන්න අද අපි වෙනස්ම vlog එකක් තව කරන්න යන්නේ. ඉතින් අපි ඔන්න ස්ටේ එකකට තමයි මේ පාරත් යන්න සැරසෙන්නේ. ඉතින් අපි ගොඩක් ආසා කරන නගරයක් තමයි කැන්ඩි කියන්නේ. ඉතින් කැන්ඩි වල අපේ වීඩියෝස් බලන යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් කැන්ඩි වල ඔයගොල්ලෝ දන්නවනේ ස්කයි ලොෆ්ට් කියලා හොටෙල් එකක් තියෙන. ඒ වගේම මවුන්ට් බ්ලූ කියලා හොටෙල් එකක් තියෙනවා. ඉතින් අපි 2 day trip එකක් නේ plan කරේ. ඉතින් අපි දෙන්න ගොඩක් excited. මොකද ඔය මේ ගොඩක්ම මේ මවුන්ට් බ්ලූ කියන හොටෙල් එක අපි ගොඩක් කාලයක් ඉඳන් try කරා. හැබැයි අපිට යන්න හම්බුන්නේ නැහැ. එකක් ඒවල prices ඒ කාලේ ටිකක් වැඩි සහ ටිකක් කැන්ඩි අපිට ටිකක් දුර නිසා. හැබැයි අපි මේ පාර යන්නේ තැන් දෙකකම ඉඳලා. ඒ කියන්නේ 2 day trip එකක්. එතකොට මවුන්ට් බ්ලූ එකේ අපි half board යන්නේ. ඉතින් ඒ ඔක්කොම prices ඔයගලන්ට කියන්නම් කොහොමද prices වෙන්නේ කියලා. ඒ වගේම අපි අද නවතින්න යන හොටෙල් එකේ මොකද්ද? අද යන්නේ අපි ස්කයි ලොෆ්ට් එක. අද අපි යන්නේ ස්කයි ලොෆ්ට් එකට. ඉතින් ස්කයි ලොෆ්ට් එකත් ටිකක් ප්‍රසිද්ධ හොටෙල් එකක්. මේ දෙකම ප්‍රසිද්ධයි සහ ගොඩක් ලස්සනයි. ඒගොල්ලන්ගේ pool එහෙම ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒගොල්ලන්ගේ view එක කොහොමද කියලා විශේෂයෙන් මවුන්ට් බ්ලූ එකේ මම නම් මාරම excited. ඉතින් අද අපි ස්ටේ එකට ගිහිල්ලා ඔයගලන්ට in detail කියන මේ හොටෙල් එකේ කොහොමද රෙස්ටොරන්ට් තියෙනවද කොහොමද prices තියෙන්නේ මේ ඉන්ෆිනිටි පූල් එක. ඉන්ෆිනිටි pool අන්න එකයි. හැබැයි පොඩි දුකකට කාරණාව තමයි guys අද ගොඩක් වහිනවා. වෙදර් එක ගොඩක්ම මේ වැහිවර කාලගුණයක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නා මේකෙන් නවත්තන්න බෑ. අපි යනවා අපේ ගමන. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. අපි හිතනවා ඔයගොල්ලෝ enjoy කරයි කියලා. ඒ වගේම අපි prices ඔක්කොමත් කියනවා. අපි විශේෂ offer එකක් අපිට හම්බුණා නේ. ඔව්. ඉතින් guys අපි දැන් හොටෙල් එකට ළඟයි තමයි මීටර 800ක් වගේ තියෙන්නේ. පොඩ්ඩක් පාර නම් ටිකක් පටුයි මේ පාරටිය සෞතුයි. ටිකක් කියන්නේ ඔබලම සෞතුයි. මේ පාරේ තමයි ඔක්කොම ගොඩක් හොටෙල්ස් තියෙන්නේ. අමාය හිල්ස් එක, ෆොක්ස් කැන්ඩි, වගේම ද සමිට් ඒ ඔක්කොම ටික මේ පාරේ තියෙන්නේ. මං හිතන්නේ මේ ටිකක් කණ්ඩක් උඩ යන්න තියෙන්නේ. ටික ටික මේ දැන් අපි උඩට යන වගේම පාර පොඩ්ඩක් කියන්නේ කොහෙද මේ? ඔමිනොමි. හරිද යනවා? හරි. මේ මම පෙන්න. මේ බලන්න මේ වගේ තමයි පාර. කන්දක් වගේ මේ කන්දක් නගිනා වගේ යන්නේ. තියෙන බෝඩ් එක. මේ තියෙන්නේ බෝඩ් එක. හරිම පටුයි මේ පාර. තේරෙන්නේ ලොකෝ ඩබල් කැප් වගේ වල කොහොමද දෙන්නේ කියලා. මාර පටුයි. මේ ෆොක්ස් කැන්ඩි එකක් තියෙන උඩ. ඉතින් වාහන දෙකකට යන්නම් බෑ. වාහන දෙකක් යන්නම් බෑ මේ පාර. අපි අනිත් මේ පාර ගා මීටර 600ක් විතර තියෙනවා. දැන් හොඳලාට මේ වෙලාව වැස්ස චුට්ටක් නැවතිලා තියෙන්නේ. නැත්තම් එහෙම මේ හරි අමාරුයි යන්න. සමිත් අපිට අපි ෆොක්ස් කැන්ඩි තමයි මුලින් යන්න හිටියේ. ඒ වෙලාවේ ඒ සයිට් එක මාක් කරේ එරර් එකක් නිසා බුක් කරගන්න බැරි වුණා. මේ ඔයගලන්ට පේනවා ඇති මේ ඔක්කොම හොටෙල්ස් ටික තියෙනවා. සේම් පාර නම් හැබැයි අවුලා. දැන් පේනවා නේ ටික උඩහට තමයි තියෙන්නේ. ඉතින් guys ඔන්නම තමයි තත්ත්වේ. හැබැයි ඉතින් අවුලක් නෑ ෂේප් එක යාළුවා තව මීටර 500ක් තියෙනවා. අපි ඊයන් පස්සේ වීඩියෝ එකක් ගේන්න. මං හිතන්නේ guys අපි හොටෙල් එකට ආවා. මේ තියෙන්නේ මෙතනනේ. මෙතෙන් පාකින් චුට්ටයි සර්. මෙයාද අයිතිකාරය. මෙන්න අයිතිකාරය ඉන්නවා. මෙතෙන් කාර් පාකින් තමයි පාකින් එක ස්කයි ලොෆ්ට්. මෙතන view එක නම් මාර ලස්සනයි. පාර නම් පොඩ්ඩක් කේස් එක. දැනට මම දැකපු view එක නම් හරි ලස්සනයි. නේ? ඔව්. චොප්සි පාර. චොප්සි. මෙයාගේ භාෂාවෙන් කියනවා නම් චොප්සි.
චෙකින් වෙලා ඉන්නේ. ඉතින් මේ හොටල් එක ගොඩක් ලස්සනයි. ඒ වගේම මේ ලස්සන වයිබ් එකක් තියෙනවා. මේගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එකත් ගොඩක් හොඳට මේ තාම අපි ඇවිල්ලා වැඩි වෙලා නැහැ. හැමෝම හොඳට ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරලා ඉතින් අපිට සර්ව් කරා මේ පොඩි බෙවරේජ් එකක්. අපි බලමු මොකක්ද සර්ව් කරේ කියලා. සයිඩ් එකකින් view එක. ඉතින් බැල්කනි තියෙනවා. ඒ වගේම ලස්සන ඔයගලන්ට ලස්සනට බලා ගන්න පුළුවන් මේ නේචර් එක එහෙම. හරිම සීතලයි අද. අපි ඉතින් ඇතුළටත් ගිහිල්ලා මම පෙන්නන්න. ඉතින් guys මෙන්න මේගොල්ලන්ගේ roof top එකට අපි ආවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති බා ඒරියා එක තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් බා ඒරියා එක ලස්සනට තියෙනවා. මෙතන prices ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එක එක liquor වර්ග එතනින් ඉහර cocktail වර්ග තියෙනවා. ලස්සනට design කරලා තියෙනවා බා ඒරියා එක. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන් sky loft එකට ආවොත්. ඉතින් ඇත්තටම නමට සාධාරණීකරණයක් කරනවා මම හිතන්නේ මේ හරිම ලස්සනයි. ඒ වගේම අද ගොඩක් හුලං. ඉතින් මෙන්න මෙතන guys පොඩි අයට සෙල්ලම් කරන්න පොඩි ඒගොල්ලන්ගේ මෙන්න මෙහෙම හදලා තියෙනවා. ඉතින් පොඩි kids ලාට එහෙම මෙතන පොඩ්ඩක් enjoy කරන්නත් ඒගොල්ලෝ ඒ facility එක දීලා තියෙනවා. ඒතර තමයි rooms තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අපේ room එක කොහමද කියලා. මෙන්න මේක තමයි අපිට හම්බුන room එක. අපේ room එක 105. මේක first floor එකේ තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් guys ඔන්න අපි අපේ room එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ගත්තේ deluxe double room එකක් with mountain view. ඉතින් මේක තමයි අපේ room එක. room number 105. ඉතින් මේක first floor එකේ තියෙන්නේ. ඉතින් අපිට key card එකක් දීලා තියෙනවා. key card එක අපි ඉතින් swipe කරලා ඇතුළට ගිහලා බලමු. මෙතනින් key card එක tap කරලා අපි ඇරලා බලමු. ඉතින් key card එකෙන් door open වුණා. අපි ඇත්තටම කලින් ඉස්සලා ආවා. අපේ බඩු ටික තියන්න ඔයගලන්ට පෙන්නන්නම් මම. ඉතින් key card එක මම hall එකේ දැම්මම වෙනම මෙතන switches තියෙනවා. ඔයගලන්ට on off කරන්න උඩ. මෙන්න මෙතනට switch එකක් දීලා තියෙනවා mirror එකට. ඒකත් on off කරන්න මෙතනින් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන්නේ ඔයගලන්ගේ bathroom එක. washroom එකට ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් guys මෙන්න මෙතන wash basin එකක් තියෙනවා. මේකේ hot water cold water ඔයගලන්ට control කරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය mirror එකක් තියෙනවා. mirror එකේ lights control කරගන්න පුළුවන් switches ඒ ටික තියෙන මෙන්න මෙතන switches ටික. ගෙම මෙන්න මෙතන hair dryer එකක් තියෙනවා guys. ඔයගලන්ට මේ ඒ facility එකක් දීලා තියෙන. ඉතින් ගෙදරින් ගේන්න ඕනේ නැහැ. තව මෙතන පොඩි plug එකක් තියෙනවා. ඔයගලන්ට ඕන මොන හරි ඔයගලන්ගේ trimmers ඒවා use කරන්න පුළුවන්. මෙන්න මෙතන තමයි wash මේ ඔයගලන්ගේ මේ shower area එක තියෙන්නේ. shower area එකත් සාමාන්‍යයෙන් පිරිසිදු තියෙන. ඒ වගේම lotion වර්ග වෙනම shampoo වර්ග දීලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන towel දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මම පෙන්නන්න. මේක shower cap එකක්. shower cap දෙකක් දීලා තියෙනවා. පොඩි lotion එකක් වගේ දීලා තියෙනවා. body lotion එක තව soap දෙකක් දීලා තියෙනවා. ඒ ටික තමයි මෙන්න මෙතන තමයි common area එක තියෙන්නේ. ඊට පස්සේ guys ඔයගලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන පොඩි bench එකක් වගේ තියෙන. ඒක bench එකක් වුණාට යට මොන හරි බඩු දාන්න ඔයගලන්ට ඒ facilities තියෙනවා. ඉතින් ඒකේ බඩු දාන්න වාඩි ගන්න වගේ ඔයගලන්ට පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන TV එකක් දෙනවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ අඟල් 32ක වගේ TV එකක් තියෙනවා. මෙන්න මෙතන remotes දෙකක් තියෙනවා. මම හිතන්නේ ඉතින් dialog TV, PO TV ඒ facilities ඇති. මෙතනින් ඔයගලන්ට ඉතින් remote එකෙන් කැමති විදිහට film එකක් බලන්න. නැත්නම් මම හිතන්නේ මෙතන USB port ගහන්න facility එකක් නැහැ.
USB එකක් නම් දැන්ට නැහැ. ඔයගලන්ට ඩයලොග් TV තියෙනවා මේකේ. මම දැන්ට TV එක පොඩ්ඩක් ඔෆ් කරන්නම්. ඊට පස්සේ කෙලින්ම ඔයගලන්ට පෙන්නනම් අපිට king size bed එකක් දීලා තිනවා. ඉතින් මම කලින් කිව්වා වගේ අපි ආවේ deluxe double room with mountain view. ඉතින් mountain view එක මම තාම පෙන්වන්නේ නැහැ. මම පෙන්වන්න ලස්සන mountain view එකක් දෙනවා. ඒ වගේම ඇඳත් ගොඩක් comfortable සහ පිරිසිදුකම අතින් ගත්තොත් මේ ගොඩක් හොඳයි. හොටෙල් එක දැන් සාමාන්‍යයෙන් ටිකක් අර මේ අපි ගත්තොත් කැන්ඩි වල මේන් හොටෙල්ස්ම නෙමෙයි මේවා සාමාන්‍ය normal hotels. හරිද? එතකොට ඒවල අර cleanliness එක hygiene එක මම අනිවාර්යෙන් බලනවා. ඉතින් මේ හොටෙල් එකේ ගොඩක් හොඳයි cleanliness එක ලස්සන. ඉන්ටීරියර් එකත් හරි ලස්සනයි. හොඳට ඩිසයින් කරලා තියෙනවා. ආවට ගියට නෙමෙයි. පිලෝස් වෙනම දීලා තියෙනවා 4ක්. ඉතින් හොඳට සැපේ ඔයගලන්ට. ඉතින් හොඳට ඔයගලන්ට රිලැක්ස් වෙන්න පුළුවන්. ඒ වගේම බෙඩ් එකේ එහා පැත්තේ ලස්සන ඉන්ටීරියර් මේ ඩෙකොරේට් කරලා තියෙනවා. මම ගොඩක්ම මේ හොටෙල් එකේ දැක්කා. ඒගොල්ලන්ගේ මේ ඩෙකොරේෂන්ස් හරි ලස්සනයි. ඊට පස්සේ මෙන්න මෙතනත් පොඩි ලෑම්ප් ෂෙඩ් තියෙනවා දෙපැත්තේ. මෙතනක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා. ඒ වගේම ෆෝන් එකක් දීලා තියෙනවා. ඉතින් ටෙලිෆෝන් ඔපරේටර් ඔයගලන්ට කතා කරන්න අවශ්‍ය නම් නම්බර් 0 ඩයල් කරන්න. එතනින් එහාට රෙස්ටෝරන්ට් එකට කතා කරන්න නම් වෙනම නම්බර්ස් තියෙනවා. ඒ ඔක්කොම මෙනු කාඩ් එකේ තියෙනවා. ඊට පස්සේ ගයිස් මෙන්න මෙතන එහා පැත්තේ මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් 3 pin plug වගේ තියෙනවා charge කරගන්න. ඊට පස්සේ මේ switches on off වෙන්නේ මෙන්න මෙතනින්. මම අර කලින් කිව්වා වගේ මම in detail ඔයගලන්ට පෙන්නනවා. මෙන්න මෙතන පොඩි spotlight එකක් වගේ තියෙනවා. ඊට පස්සේ මේකේ යට නම් මොකුත් නැහැ. ඒකෙත් මම හිතන්නේ මොන හරි ඔයගලන්ට දාන්න පුළුවන්. ඉතින් ගොඩක් space එක දීලා තියෙනවා. ඔයගලන්ට බඩු එහෙම දාන්න. මෙන්න මෙතන ගත්තොත් පොඩි wardrobe එකක් තියෙනවා. closet එකක් වගේ. ඉතින් මේකෙත් පොඩි ropes තියෙනවා ඔයගලන්ට. අදින දෙකක්ම දීලා තියෙනවා. එතනින් යාර hangers තියෙනවා. ඉතින් අපේ බඩු ටික අපි පොඩ්ඩක් දාලා තිබ්බේ. ඊට පස්සේ මෙහා පැත්තෙත් මේ පැත්තෙත් ස්පේස් එකක් තියෙනවා. ඔයගලන්ට මේ හොඳට බඩු මුට්ටු එහෙම දාගන්න ලොකු ස්පේස් එකක් තියෙන. ඒ වගේම විශේෂයෙන් සේෆ් එකකුත් දීලා තියෙනවා. ඉතින් ඒකත් වටිනවා. ඔයගලන්ගේ අවශ්‍ය valuables අවශ්‍ය බඩු දාලා ලොක් කරන්න ඒ ෆැසිලිටි එක තියෙනවා. මම හිතන්නේ උඩත් තියෙන්නේ පොඩි මේ ස්පේස් මොන හරි ඔයගලන්ට storage areas. මෙහෙම ඔව් ඒකත් ලොකු storage areas තියෙන compartments ලොකු. විශේෂයෙන් guys අපි Grandville hotel එකේ ගියාම අපිට ඒකේ මම හිතන්නේ මම මතකනේ කබඩ් එකක්වත් තිබ්බේ නැහැ. ස්ටෝරේජ් එකත් අනිවාර්යෙන් අවශ්‍යයි කන්සිඩර් කරන්න ඕන රූම් එකට. මොකද අපි බඩු අරගෙන ඉන්නේ නැත්නම් අපිට යන්න තැනක් නැහැ. ඉතින් මට තේරෙන විදිහට මේගොල්ලෝ තීන මේ සාමාන්‍ය රූම් එක ගත්තොත් ගොඩාක් ලොකු රූම් එකක් නෙමෙයි. දෙන්නෙත් හැබැයි හොඳට කම්ෆර්ටබල් විදිහට ඉන්න පුළුවන්. හැබැයි තීන ස්පේස් එක ඒගොල්ලෝ ලස්සනට මැනේජ් කරලා තියෙනවා. ස්ටෝරේජ් එක වෙනම වොෂ්රූම් එක වෙනම බෙඩ් එක සහ අපිට පොඩි ස්පේස් එකක් වෙනම මෙතන තියෙනවා. මෙන්න මෙතනට ආවොත් guys ඔයගලන්ට පේන ඇති මෙන්න මෙතන මිනි බා එකක් තියෙනවා. ඉතින් මේ මිනි බා එකේ නම් මුකුත් නැහැ. ඉතින් ඔයගලන්ට මොන හරි අවශ්‍ය දෙයක් ෆ්‍රීස් කරගන්න, කූල් කරගන්න බියර් එකක් එහෙම දාන්න ඒ ෆැසිලිටි එක මෙතනින් ගන්න පුළුවන්. තව ඒ වගේම කෙටල් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔයගලන්ට තේ එකක්, කෝපි එකක් බොන්න පුළුවන්. කප්ස් දෙකක් දීලා තියෙනවා මෙන්න මෙතන. ඒ වගේම මේ ඔයගලන්ට Nescafe දීලා තියෙනවා. එතනින් එහාට sugar තියෙනවා, brown sugar. එතනින් එහාට white sugar දීලා තියෙනවා. ක්‍රීම් එකක් දීලා තියෙනවා. මේවා මම හිතන්නේ ක්‍රීම් එක. තව ටී වර්ගත් කිහිපයක් දීලා තියෙනවා. ඉතින් පොඩි ස්පූන් එකකුත් තියෙනවා ඔයගලන්ට ටී එක හදාගන්න. කෙටල් එක මේ ඔපරේට් කරන්නේ මෙන්න මෙතනින් ස්විච් එකෙන්. ඊට පස්සේ වෙනම මෙතන ග්ලාසස් දෙකක් දීලා තියෙනවා. මම දැනට දැක්කේ නැහැ මේ බියර් ග්ලාසස්. මම හිතන්නේ ඒවා එක්ක රික්වෙස්ට් කරන්න ඕන වෙයි නැත්නම් එක්ක මේ ග්ලාසස් යූස් කරන්න වෙයි. අපි ඒක ගොඩක් වෙලාවට අපිට ගන්න පුළුවන් වෙයි රික්වෙස්ට් කරලා. වෙනම වෝටර් බොටල්ස් දෙකක්ම දීලා තියෙනවා. ඉතින් මේවට charge වෙන්නේ නැහැ. ඔක්කොම ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන ලස්සන මිරර් එකක් තියෙනවා. ඉතින් විශේෂයෙන් ලේඩිස්ලා වම ඒගොල්ලන්ට මූණ බලා ගන්න පොඩක් කොණ්ඩේ හදා ගන්න ලස්සන මේ මිරර් එකක් දීලා තියෙනවා. ඒ වගේම AC එක තියෙන්නේ මෙතන. AC එකත් හොඳයි. AC එකත් එනවා. හැබැයි දැන් මේ වගේ පරිසරයකට ඇවිල්ලා AC එකක් ඇත්තනම් අපිට අවශ්‍ය නැහැ. ඒ තරම් සීතලයි. ඊට පස්සේ මෙන්න මෙතන ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බින් එකක් තියෙන මොන හරි ඔයගලන්ගේ අනවශ්‍ය වේස්ට් අරම ඒවා දාන්න පුළුවන්. මෙන්න මෙතන චෙයා එකක් තියෙනවා guys. ඉතින් ඒක හරි කම්ෆර්ටබල් චෙයා එකක්. ඇත්තටම හොඳට වාඩිගෙන ඔයාලගේ වැඩක් කරන්න, ලියන්න, කන්න පුළුවන්. ඒ වගේම මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ Sky Loft Candy එකේ අලාකාට් මෙනු එක. ඉතින් මේගොල්ලන්ගේ මෙනු එකේ තියෙනවා කැමති එකක් ඔයගලන්ට ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ බුෆෙත් තියෙනවා. ඩිනර් බුෆේ, බ්‍රෙක්ෆාස්ට් බුෆේ. මම කලින් කිව්වා වගේ රිසෙප්ෂන්ට කතා කරනවා නම් මෙන්න මේක තමයි නම්බර් එක 0. රෙස්ටෝරන්ට් එකෙන් ඕඩර් කරනවා නම් 807, බාර් එකෙන් ඔයාලට මොන හරි ඕඩර් කරනවා නම් මේ නම්බර්ස් දීලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මෙනු එකේ මුලින්ම තියෙනවා vegetable options කිහිපයක්. මම overall ඕගලන් normally පෙන්නන්නම් vegetables ඒ ටික යන්නේ 1300 ඉඳන් above. එතනින් එහාට salad වර්ග තියෙනවා. salad වර්ග ගොඩක් වෙලාට 1400 1800 එතක් ඉඳන් soup තියෙනවා. soup සාමාන්‍යයෙන් 900 1000 800 ඉඳන් තියෙනවා.
සෑන්ඩ්විචස් ගත්තොත් ක්ලබ් සෑන්ඩ්විචස් 2200යි, චිකන් සෑන්ඩ්විචස් 1800යි, එග් සෑන්ඩ්විචස් 1400 වගේ ප්‍රයිසස් තියෙනවා. සාමාන්‍යයෙන් affordable prices තියෙන්නේ. ඊට පස්සේ පාස්තා ගත්තොත් ඔයගලන්ට තියෙන ස්පැගටි තියෙනවා වෙන වෙනම. ගොඩක් වෙලාවට ප්‍රයිසස් මේ මම ඕවරෝල් ගත්තොත් 1500 2000 3000 යන. ඉතින් පිට්සා හැම තියෙන 1900ට සාමාන්‍යයෙන් මාගරිටා පිට්සා එකක් මම හිතන්නේ 1900ට ඉතින් පාඩු නැහැ. තව ෆ්‍රයිඩ් චිකන් තියෙනවා, ඔම්ලට් තියෙනවා, ස්ටූ ගන්න පුළුවන්. එතනින් එහාට ඩෙවිල් චිකන් තියෙනවා. එක එක ඕගලන්ට බයිට් එකකට මොන හරි ෂොට් එකක් ගද්දි ඒව ගොඩක් වෙලාවට 2100 2400 2300 එහෙම යන්නේ. මේන් කෝසස් ගත්තොත් ගොඩක් වෙලාවට නාසි ගුරන් තියෙනවා 2400, ෆ්‍රයිඩ් රයිස් 2250. එතනින් එහාට ආයේ normal rice and curries තියෙනවා. rice and curry එකත් 2250යි. සාමාන්‍යයෙන් rice and curry එකට නම් මම හිතනවා comparatively ගාන ටිකක් වැඩි. දැන් අනිත් ඒවා නම් සාමාන්‍යයෙන් normal hotel එකක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන prices. තව desserts තියෙනවා. desserts නම් 700 800. ඉතින් එහාට beverages ගත්තොත් tea, coffee 450 700 900 cappuccino ඒ වගේ යන්නේ. වෙනම ඔයගලන්ට cocktail ගන්නත් පුළුවන්. cocktail තියෙනවා 2000 ඉඳන් 1500 ඉඳන් 2000 ඉඳන් cocktail. එතනින් එහාට අපි ගත්තොත් මේ පැත්තේ ඇරක් කොක්ටේල්ස් තියෙනවා, මොක්ටේල්ස් තියෙනවා. ඉතින් ඒක ඔක්කොම 1800 2000 ඉඳන් උඩ. ඉතින් ප්‍රයිසස් ගත්තොත් නම් මට ටිකක් ඉතින් ඕකේ normal reasonable කියලා හිතුනේ. ඉතින් සාමාන්‍යයෙන් හොටෙල් එකක normal යන prices තමයි තියෙන්නේ. ඉතින් guys මම ඔයගලන්ට කිව්වා වගේ අපි ඉන්නේ double deluxe room එකක් with mountain view. ඉතින් මේ room එකේ ගොඩක්ම මට ඉන්නේ මේ view එකේ. ඉතින් pool එකත් මාරම ලස්සනයි. ඒ වගේම මේ view එකත් මාරම ලස්සනයි. මම ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයගලන්ට balcony එකකුත් තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ආසයි room එකකට balcony එකක් තියෙනවා නම් මේ වගේ පොඩ්ඩක් ඇවිල්ලා මේ බලන්න ඔයගලන්ට මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන් කැන්ඩි වල. ඉතින් මාර සීතලක් එනවා. ඒ වගේම මේ නුවරඑළිය vibe එකක් එනවා guys. ඔයගලන්ට පේන ඇති greenery හැම පැත්තෙම greenery. ඉතින් අපි ඉන්නේ මේ first floor එකේ. හැබැයි first floor එකේ වුණාට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. තාම මේගොල්ලන්ගේ තියෙනවා second floor, third floor. ඒවා සාමාන්‍යයෙන් prices ටිකක් වෙනස් different වෙනවා. සාමාන්‍යයෙන් මම අර ඔයගලන්ට කලින් කිව්වා වගේ අපි offer එකකට ආවේ. ඉතින් offer price එකත් මම ඔයගලන්ට කියන්නම්. මම පොඩ්ඩක් වාඩි ගන්න මේ ඉතින් අපි මොරටු ඉඳන් ආවේ අපේ ගම මොරටුනේ. ඉතින් අපි උදේ 8ට වගේ ආවේ guys. ඉතින් අපි ආවේ Friday දවසක සිකුරාදා දවසක. ඉතින් පොඩ්ඩක් traffic නිසා අපි මෙහෙට එද්දි ගොඩක් වෙලාවට 12 වගේ වුණා. මේගොල්ලන්ගේ මේ ලොකේෂන් එක තැන ලස්සනයි. හැබැයි අර එන පාර තමයි චුට්ටක් ගොඩක් වෙලාවට චුට්ටක් අර දුෂ්කරයි. හැබැයි එන්න පුළුවන් අපි සාමාන්‍ය වෙහිකල් එකකින් එහෙම එන්න පුළුවන්. ටිකක් අර කන්ද තියෙන නිසා පොඩක් ඔයගොල්ලෝ එනවා නම් හරියට බලලා එන්න. හැබැයි එන්න පුළුවන්. අර චුට්ටක් අර අපි අහලා තියෙනවානේ ලස්සන ඩෙස්ටිනේෂන්ස් තියෙන තැන්වල කටුක මාවත් වලින් යන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි. හැබැයි ඉතින් පාඩු නෑ ආවට. ඉතින් අපි මේගොල්ලන්ගේ offer එකකට ආවේ guys. booking.com එකකින් අපිට offer එකක් හම්බුණා. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් hotel rates බලනවා නම් පොඩ්ඩක් booking එකනොත් බලන්න. මොකද සමහර වෙලාවට ඒගොල්ලන්ගේ මේ offers දෙනවා. ඉතින් අපිත් දැක්කා මේකේ offer එකක් එන සාමාන්‍යයෙන් අපි කාලයක් තිස්සේ නම් මේ hotel එක බැලුවා. ඉතින් prices 40000 50000 අතර ඒ වගේ දෝලන වෙවි තිබ්බා. ඉතින් ටිකක් higher prices නිසා අපි බැලුවා offer එකක් එන එක. ඉතින් අපිට offer එක හම්බුණා. අපි ගත්තේ room only විතරයි. මෙහි half board full board උත් තියෙනවා. ඉතින් අපේ room only අපිට offer එක හම්බුනේ හරියටම 11000 ගාන. ඒකට tax එකත් එක්ක include වෙලා 14500 ගාන. මෙතන overnight එකක් ඉඳලා අපිට pool access හම්බ වෙනවා. එතනින් හැර ලස්සන room එකක් තියෙන. ඒ වගේම විශේෂයෙන් මගේ මේ එහා පැත්තේ වම් අත පැත්තේ තියෙන ලස්සන view එකක් එක්ක. ඉතින් මට හිතෙනවා මාරම reasonable කියලා මේ price එක. මොකද මේ සාමාන්‍ය මේ වගේ view එකක් හම්බෙන්නේ නැහැ කැන්ඩි වල මේ රේට් එකට. ඉතින් මේ offer එකකට අපි ආවේ. ඒ නිසා ඔයගොල්ලොත් එනවනම් අනිවාර්යෙන් පොඩ්ඩක් check කරලා බලන්න offer එකක් තියෙනවද කියලා. හැබැයි normal යන දවස් වලට මීට වඩා පොඩ්ඩක් rates වැඩි. හැබැයි offers අනිවාර්යෙන් හම්බෙනවා. ගොඩක් වෙලාවට විශේෂයෙන් අර අපි කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ එනවනම් try කරන්න චුට්ටක් අර off season කාලේ කියන්නේ. මොකද season කාලෙට ගොඩක් වෙලාවට tourist ලා එද්දී ඕනම hotel එකක් ගණන් වැඩිනේ. අපි ටිකක් මෙතන ඉඳලා දව ටිකකින් අපි දෙන්න පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාන්න. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් නොදා බෑ honestly කිව්වොත්. මං ආසයි මට මාර චිලින්. අපි හමු මෙයාගේ මොනවද යාර කියන්න තියෙන්නේ කියලා. මම්ම කතා කරනවා වෙලෙද බලමු. ඉතින් guys මේගොල්ලන්ගේ king suite එකේ full board එක වෙන්නේ 42500යි. half board එක වෙන්නේ 37500යි. ඊට අමතරව double room එකක් ගන්නවා නම් වෙන්නේ half board එක 27500යි. full board එක 32500යි. ඉතින් guys අපි අතරම මේ පාර කියන්නේ අපි දැන් හෙටත් ඉන්න නිසා hotel එකේ ඒක දැම්මේ අපි half board. ඉතින් අද අපි නිකන් හිතුවා අද නිකන් අපි මේක
දන්නේ නැති නිසා අපි normal room only විතරක් ගත්තා. හැබැයි ඇත්තටම මං හිතුවට වඩා මාරම ලස්සන මාරම මේ කාම් තැන හරිම නිදහස් තැනක්. ඒ කියන්නේ කිසි ශබ්ද බද්දයක් නැහැ. තනිකර ලස්සන view එකයි. ඒ වගේම ස්ටාෆ් එක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. අනිත් එක හරි කාම්. ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඩිස්ටර්බ් නැහැ. මොකද අපි මේ ඉන්නේ මම හිතන කන්දක් උඩ. ආවා උඩට මේ මාර ලස්සන. ඒ වගේ මම මේ රූම් එකටත් හරි ආසයි. මොකද එකක් බැල්කනි එකක් තියෙනවා. ඉතින් බැල්කනි එකක් නැතුව මේ වගේ view එකක් මිස් වෙනවා නම් ඒක හරිම අපරාධයක්. ඒක නිසා මේ කියන්නේ මේගොල්ලන්ගේ කොහොමත් අර mountain view focus කරලා තමයි මේක මේ rooms ටික arrange වෙලා තියෙන්නේ. අපි ඉන්නේ first floor එකේ. ඉතින් තව උඩට යන්න ගොඩක් වෙලාට king suite එහෙම තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක offer එකකින් හම්බෙච්ච නිසා අපි ඇත්තටම හිතුවේ නැහැ. මොකද අපි රිසර්ව් කරන්න කිය මේක නෙමෙයි වෙන හොටෙල් එකක්. මේ Fox Candy කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒකත් මේ හරියමයි මේ පාරෙමයි තියෙන්නේ. ඉතින් එදා ඒ සයිට් එක මොකක් හරි වුණානේ. එදා මේ වැඩ කරන්න නැතුව ගියා. ඊට පස්සේ මේ පේමන්ට් කාඩ් ඩීටේල්ස් උදා ඔක්කොම දාලා වැඩ කරන්න නැතුව ගියා. ඊට පස්සේ නිකමට ආයි බුකින් එකකින් ඒ හොටෙල් එක සර්ච් කරන්න බලලා ඉතින් මම දැක්ක මේක. මොකද මම මේකත් කාලයක් තිස්සේ ස්කයි ලොෆ්ට් එක මේ මෙයාට කීකී හිටියේ ඒත් ලස්සනයි යන් එහෙම කියන. ඉතින් අපි ඕක බල හිටියත් ගොඩක් වෙලාට ඒක පෙන්නුවේ 44ක් 34ක් ඔය වගේ ගණන්. ඉතින් දැන් මේ මං ඇත්තටම එක්ස්පෙක්ට් කරේ නැහැ මෙච්චර මේ අඩුවට මේ බුකින් එකකින් හම්බෙයි කියලා. හැබැයි හම්බුණා. මං හිතන්නේ මේගොල්ලන්ගේ අර ඔෆ් සීසන් කාලේට එන ඔෆර්ස් ඉතින්. අපි මේක රිසර්ව් කරේ ඒ කියන්නේ පේමන්ට් එකක් කරන්න ඕනුන්නේ නැහැ. දැන් වෙනදාට නම් මම අහලා තියෙනවා කියන්නේ at least අපි දවස් දෙකකට එන්න කලින් හරි පේමන්ට් half payment එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් කාඩ් ඩීටේල්ස් හරි දාලා තියන්න ඕනේ. ඉතින් මේ කිසි දෙයක් මේව කරේ නැහැ. දැන් අපි චෙක් අවුට් එද්දි තමයි පේ කරන්නත් තියෙන්නේ. ජිම් එකක් තියෙනවා. අනිත් එක pool access තියෙනවා rooftop pool එක. ඊට අමතරව ඔයගලන්ට pool table එක use කරන්නත් පුළුවන්. ඉතින් ඒක මං හිතන්නේ පැයට 2000ක් හරි මොකක් හරි තියෙන්නේ. ඒක අපි පොඩ්ඩක් හරියටම බලලා කියන්න. අපි ලන්ච් ඕඩර් කරා. ඕඩර් කරලා තියෙන්නේ ඒක ආවෙන් පස්සේ අපි පෙන්නන්න මොනවද අපි ඕඩර් කරේ කියලා. මෙතන තව තියෙනවා සීටින් ඒරියා එකක්. අපි බලමු මෙන්න මෙතන ඉතින් ඔයගලන්ට පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාන්න අවශ්‍ය නම් pool එක ගාව මේ වගේ ෆැසිලිටි එකක් දීලා තිනවා. ඉතින් බලන්න මේ ලස්සන හරිම ලස්සනයි. මං හරි ආසයි මේ හොටෙල් එකේ මේ තියෙන ලොකේෂන් එකට. ඔයගලන්ට මං කිව්වා වගේ අර ලොකු view එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ මාරම් vibe එක නුවරඑළිය vibe එක තියෙන්නේ. සාමාන්‍යයෙන් කැන්ඩි ආවට පස්සේ ගොඩක් වෙලාවට මේ රස්නේ පැත්තකුත් තියෙනවනේ. හැබැයි මේ මෙතනට ආවන් පස්සේ නුවරඑළිය ගියා වගේ ෆීලින් එකක් තියෙනවා. ගයිස් ඔයගලන්ට පේනවා ඇති මේ මාරම සීතලයි. හැබැයි මං ආසයි මෙයත් මාරම ආසයි. අපි දෙන්න මේ කතාවනෙත් අපි ගත්ත මේ ඩිසිෂන් එක හොඳයි මේ හොටෙල් එකේ ස්ටේ එකකට ඉන්න. මොකද මේ ඒ තරම් ලස්සන view එකක් තියෙන්නේ. මාරම හොඳ එකක් තියෙන්නේ. මේ තියෙන pool එක. ඉතින් මේගොල්ලන්ගේ room categories උත් කීපයක්ම තියෙනවා guys. suite තියෙනවා. ඒ වගේම මම හිතන්නේ superior rooms ඒ වගේ තියෙනවා. ඉතින් අපිට හම්බුනේ first floor එකේ. ඒකේ view එකත් ගොඩක් හොඳයි first floor එකේ කියලා එහෙම issue එකක් නැහැ. හැබැයි second floor third floor යනවා නම් මීටත් වඩා තව view එකක් එනවා. දැන් මේ අපි ඉන්නේ rooftop එකේ. මේගොල්ලන්ගේ bar area එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට එතනින් order කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේගොල්ලන්ගේ a la carte menu එකක් එහෙම තියෙනවා. a la carte අපි ගත්තොත් main courses ඒ වගේ nazi ඒවා එහෙම ගන්න නම් ගොඩක් වෙලාවට 2500 නම් ඉහළට 2500 3000 ඒ අතර එහෙම තියෙනවා. මේ ඔෆර් එකත් එක මාර වටිනවා. ඉතින් මේ වගේ ලස්සන ලොකේෂන් එකට ඇවිල්ලා මේ වගේ vibe එකක් හම්බෙන එකත් මට හරියටම මේ හරි ඩ්‍රීම් එකක් වගේ. ඉතින් අපි ඇතුළටත් ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න මෙතන pool table එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට pool play කරන්න අවශ්‍ය නම් pool play කරන්න පුළුවන්. හැබැයි ඒකට මම හිතන්නේ additional extra charge එකක් තියෙනවා මම දන්න විදියට. ඒකයි මෙතන මේ window එක ඇතුලෙන් ඔයගොල්ලන්ට view එක පේන්නේ මෙහෙමයි third floor එකේ. pool එකයි ඒ greenery ඒ view එකයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලන්ට මේ අපි පෙන්නන්න යන අපි order එකක් දැම්මම ඒගොල්ලන්ගේ a la carte menu එකෙන්. ඉතින් මේක තමයි අපේ seafood chicken rice එක. ඉතින් මේක මේ 2500යි වුණා. හැබැයි බලන්න ගොඩාක් ලොකු portion එකක් දීලා තියෙනවා. මේක මම හිතන්නේ දෙන්නෙටම හොඳටම ප්‍රමාණවත්. නේ දෙන්නෙට හොඳටම ඇති guys. ඉතින් ඒගොල්ලෝ වෙනම මාර සුන්දරයි.
චිකන් එකක් තියෙනවා සීෆුඩ් රයිස් එකට අමතරව මේ පපඩම් තියෙනවා තව තක්කාලි දීලා තියෙනවා ලෙටියුස් එතනින් එහාට බිත්තරේකුත් දීලා තියෙනවා මෙන්න මෙතන තව චට්නි එකකුයි එතනින් එහාට චිලි පේස්ට් දීලා තියෙනවා. ඉතින් කාලා බලමු කොහොමද මේගොල්ලන්ගේ කෑම කියලා අපි දෙන පට්ට බඩගින් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එකේ ඉඳන් ඩයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් ඩිසයිඩ් කරලා මේ බැල්කනි එකට වෙලා පොඩ්ඩක් චිල් එකේ දෙන්නත් එක ගන්න. පරිසරය බලාගෙන ඉතින් හැමදාම නැත්නම් රෙස්ටොරන්ට් එකේ අපි නෝමල් හොටෙල්ස් වල ගියාම රෙස්ටොරන්ට් එකේ ඉන්න කන්නේ ඒකේ ලොකු ගතියක් නෑ. ඉතින් මේ වගේ ලස්සන view එකක් එක්ක කන්න ලේසියෙන් හම්බෙන්නේ නෑනේ. ප්‍රයිවසි එකකුත් තියෙනවා වෙනම හරි හොඳ වයිබ් එකක් මට නම් ඇත්තටම. සුවඳයි මා සුවඳයි. නාසික හොඳයි. sorry. නාසික හොඳයි. ගොඩක් ලොකු සැරක් නෑ. සැරක් ඇත්තෙම නෑ වගේ. ඒක රහයි. චිකන් එකම හොඳට හැපෙනවා. බඩගින්න හිටිය දෙන්නම. ඉතින් මෙතන වෙනම මේ ඔයගලන්ට මම පෙන්නන්න වෙනම පොඩි ස්ටික් එකක ගහලා මේදී චිකන් කෙබාබ් මං හිතන්නේ ස්ටික් එකක ගහලා තිනවා. ඔය රහයි. ක්‍රිස්පි අර ලුණු ගතියත් එක්ක මරු මේ වෙලාවේ. ඉතින් ගයිස් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්නට ගොඩක් බඩගිනි අපේ ලන්ච් එක අපි දැන් මෙතන කාලා ඊට පස්සේ අපි දෙන්න පොඩක් සෙට් වෙන්න තමයි ඉන්නේ. චිකන් එක හරි රහයි. රහයිනේ. ඉතින් ඕගලන්ට පේනවා ඇති සන්තෝෂියාගේ ලන්ච් එක රහ විඳිනවා මට මෙතන වීඩියෝ කරන්න කියලා. ඉතින් බලන්න ලස්සන view එකක් එක මේ වගේ කෑමක් කන එකත් ඇත්තටම මේ මාරම ආතල්ලයක් තියෙන්නේ. අද ක්ලයිමේට් එක මේ පොඩ වැහිබර වුණාට මම ආසයි. ඒක චිලින් ක්ලයිමේට් එකනේ. චිලින් ක්ලයිමේට් එකක මේ වගේ උණු නාසයක් කරනවා කියන්නේ. චිලින් ක්ලයිමේට් එක මෙන්න මේ වගේ උණු නාසයක් කනවා කියන්නේ වෙනම ආතල්ලයක් guys. අර අපි සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් කනවා වගේ ෆීලින් එකක් නෙමෙයි. දැන් හොටෙල් එකකට ගිහලා රෙස්ටොරන්ට් එකකට ගිහලා කනවා වගේ එකක් නෙමෙයි. මෙන්න මේ වගේ ලස්සන view එකක් එක බැල්කනි එක මෙන්න මේ වගේ රහ නාසයක් කන එකත් මාරම ආතල්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇවිල්ලා try කරලා බලන්න මේ Sky Loft එකට අනිවාර්යෙන් recommend කරන්න පුළුවන් view එක මාරම ලස්සනයි. ඔයගොල්ලෝ දකින්න ඇති මේ වෙලාවේ මාරු ඊදුමක් තියෙන්නේ මාරු ලස්සනයි. එච්චරට ලස්සනයි view එක. ඒ වගේම මුතා මුතු නිකන් පොඩි හොල්මන් ගතියක් තියෙනවා. අරගෙන පොඩ්ඩක් හොල්මන් කියද්දි වෙන කල්ගින් කරන්ට. මේකේ මේ පොඩි හොල්මන් කීපෙක වෙලා තියෙනවලු guys. වර ඒ ආගේ මෙහෙම කිව්වම අපේ කට්ටිය එන හොල්මන් බලන්න. අර එහා පැත්තේ මේදුන ඔන්න බලන්න view එක. කොහොමද? ලස්සනයි. නිකන් තනිකරම හොල්මන් සීන් එකක් වගේ නේ. මේ ඔයගොල්ලෝ මොකද හිතන්නේ මෙතන? මන්න මාරාසයි මාරා. වරේක් කර කීයද? මෙහෙම මට ඇත්තටම කියනවා නම් 9.5 වගේ. හරි එච්චරට ලස්සනයි view එක. අර අපි ඔහි හිටියනේ දවස් දැන් ඒක නම් මන්ට එනවා. අපි ඒක නම් වීඩියෝස් වල නෑ. ඔහි හිටියා. ඇයි අපි අර පොඩ්ඩක් වීඩියෝස් වල තියෙනවනේ පොඩ්ඩක්. ඒ අපේ පරණ වීඩියෝ එකක් ඇති නුවරඑළිය ට්‍රිප් එකක් කියපේ. ඒකේ අපි හිටියා ඔහියේ. ඒකේ හිටියා මොකද ඒකේ නම? IC Falls කියලා. මා ලස්සන උදේට මාර ලස්සන view එකක් තියෙන. හැබැයි ඒ වගේම මෙතන මොකද ඔහියට උසයිනේ මීට වඩා. එතකොට අර ඒකේ view එක මාර ගොඩක් තියෙන. හැබැයි මෙතනත් ඒ වගේම කැන්ඩි නේ. දැන් කැන්ඩි කියන ගොඩක්ලා ටවුන් නේ වුණාට අර ෂුට් අතුන්ට ඇවිල්ලා අපි මේ ෆස්ට් ටයිම් ආවේ සබගෙන. ඉතින් කැන්ඩියාවට ඉන්න අය මේ ඇවිල්ලා තියෙනවා. දන්නවද? හැබැයි දෙන්න වැස්සේ පොඩ්ඩක් තිබුණා. අපි දෙන්න වැස්සේ දිව්වා. මේ වාර ෂෝක් මෙතනට මේ දෙනගෙන ගොඩක් මේ අපි හිතුවට වඩා දැන් මේක පොඩ්ඩක් ඔන්න බලන්න මෙතන දැන්ට මෙතන මේ දැන් ආපු වාහන ටික මේ දැන් ඒගොල්ලෝ දැන් චෙක් ඉන්නනේ. තව ඒගොල්ලන්ගේ එළිය පාකින් එකක් තියෙනවානේ අපේ වාහන දෙක තියෙන. එනවා මාරු විදිහේ මේක ටිකක්
පොඩි තැනකට තියෙන මම ඒ හිතුවා ගොඩක් අය ඉන්නේ නැතුව ඇති මේව දැන් මිනිස්සු යන්නේ. වෑන් වලිනුත් ආවා. ඒ කියන්නේ ලොකු වාහන වලිනුත් එනවා. මේ අපි දෙන්නේ බලුවා කොහොමද අනේ එච්චර පාරේ ආවේ කියලා. හැබැයි මේ මිනිස්සු දන්නවා මෙතන කොච්චර ෂෝක්ද කියලා. ඒකයි මම හිතන්නේ හොයාගෙන එන්නේ. දැන් සීතලයි ගයිස් අපි යනවා ඉතින් කොහොමද? මේ ඉන්නේ මගේ පණ. මම මානිකම ඉන්නේ මම. මේ වගේ ලස්සන නිල් පාටක් ඔයගලන්ට පේනද view එක? ඉතින් ආ කියන්න දෙයක් නැහැ මාරම ලස්සනයි මේ වගේ view එකක් නම් මාරම ලස්සනයි ඉන්නේ. තත් නිල් පාට view එකක් තියෙන්නේ. මේ මෙච්චර තිබ්බේ නැහැ මං අනිත් පැත්ත පෙන්නන්නම් දාලා. ඈ? ඉස්සෙල්ලා දාලා. මාර ලස්සනයි. හරි නිදහසේ. මාර ලස්සනයි. අනිත් මම රූම් එකට හරියට මෙන්න මේක තමයි ගයිස් අපි අද නවතින රූම් එක බලන්න කියලා වැඩක් නැහැ පිස්සු හැදෙනවා මාරම ලස්සනයි මාරම අමුතු අර ලස්සන නිල් පාටක් මට පේනවා මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක හැදුනේ කියලා මාරම අමුතු මීදුමත් එක ලස්සන නිල් පාටක් තියෙන්නේ මම හරි ආසයි මේ රූම් එක ලස්සනට මේ ඩිසයින් කරලා තියෙනවා ඉතින් guys අපි pool එකට ආව රැයට මෙන්න මෙහෙම view එකක් තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ලස්සනම ලස්සන නිල් පාටට lights දාලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් හරිම ලස්සනයි කැන්ඩි රැයට. ඒ වගේම සීතලයි. මාරම ලස්සනයි නේ pool එක. මාර ලස්සනයි. මට හරි ආසයි මේ වෙලාවේ යන්න. හැබැයි දැන් කතා කරන්නත් බෑ. ඒ තරම් ගැහෙනවා. සීතලයි. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මාරම ලස්සන pool එකක්. මේකලන්ට තියෙන්නේ. ඉතින් අපි හෙට try එකක් දෙමු මේ pool එකේ පොඩ්ඩක් බහැලා පොඩ්ඩක් swim එකක් පොඩ්ඩක් පොඩි bath එකක් ගන්න මේ කතා කරගන්නත් බෑ guys ඒ තරම් සීතලයි. ඉතින් අපි යන් ඊළඟට පොඩ්ඩක් බලමු මේකලෙන් buffet එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා dinner buffet එක මොනවද තියෙන්නේ කියලා බලමු. I think guys අපි දැන් මේ Skyloft එකේ buffet එකට ආවිලා තියෙන මේක dinner buffet එක. මේගොල්ලන්ගේ මේ තියෙන buns and bread කන එක. bread and buns කන එක. ඉතින් මෙතන buns රාතිය කීපයකින් දීලා තියෙනවා. ඒ වගේම soup එකක් විතර දීලා තියෙනවා. එයාලගේ chicken broth. ඉතින් ගොඩක් රහ ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ යාලගේ මෙතන තියෙනවා පාස්තා ඒ වගේම සලාඩ්. ඉතින් මෙතන තියෙන ඕනනම් ඔයගොල්ලන්ට කැමති විදිහට කස්ටමයිස් කරන්න ඒගොල්ලෝ දීලා තියෙන එක එක අයිටම්ස්. ඉතින් ඒවත් ඉන්ක්ලූඩ් කරගෙන ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊළඟට මෙතන lettuce තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ sausage දාලා පොඩි බ්‍රෙඩ් එකක ඒ වගේ ඒ වගේම මෙතන තව සලාඩ් චාට් කීපයක් තියෙනවා. ඒ වගේම රෙඩි මේඩ් සලාඩ් නැත්නම් ඔයගොල්ලෝ කස්ටමයිස් කරගන්න වෙනම කැරට් ටොමැටෝ ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් දීලා තියෙනවා. ඒ වගේම shooters මම හිතන්නේ මෙතන තියෙනවා. එතන ඒගොල්ලෝ දාලා නැහැ මොනවද කියලා ගොඩක් ලාට beetroot shoot එකක් වගේ වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට යාළගේ මෙතන තියෙන action station එකක්. ඉතින් මේගොල්ලෝ එතන කොත්තු රොටි තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට veggies add කරගෙන අර අතන තියෙනවා chicken curry. ඉතින් chicken curry add කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ කොත්තු එක customize කරගන්න. ඊළඟට තියෙනවා යාළගේ white rice and vegetable fried rice. main සිද්ධියට ඊට පස්සේ තියෙන්නේ යාළගේ buttered pasta
with red or white sauce. ඉතින් ඔයාලට කැමති විදිහට sauce වර්ගය ඔයාලට include කරගන්න පුළුවන් spice කැමති නම් red sauce එක. එහෙම නැත්නම් white sauce එක. ඊළඟට තියෙන්නේ egg and vegetable noodles. ඊට පස්සේ තියෙනවා roasted chicken. ඊළඟට තියෙන්නේ Sri Lankan garlic chili crab. අනිත් පැත්තේ තියෙන්නේ parsley potato. ඊළඟට ඒක ළඟ තියෙනවා garlic kangkong. ඊට පස්සේ තියෙනවා butter vegetable. ඉතින් මේ ටික තමයි යාළගේ මේන්ස් විදියට තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් යාළගේ dessert section එක විදියට මෙතන තියෙනවා එක dessert එකක්. ඊළඟට මෙතන තියෙනවා jelly pudding දාලා dessert එකක්. මේක නම් මම හිතන්නේ banana pudding එකක් වෙන්න ඕනේ. මෙතන යා දාලා නැහැ මොකක්ද මේ pudding එක කියලා. මෙතන තියෙන අර පල්ලෙහා තිබ්බ desserts ටිකම තමයි. ඊළඟට guys මෙතන ඔයගලන්ට කැමති විදිහට jelly වර්ග 3කින් දීලා තියෙනවා. ඉතින් ඔයගල කැමති විදිහට sides විදිහට jelly include කරගන්න පුළුවන්. උඩ තියෙනවා guys pudding ජාති කීපයක් custard pudding, jelly pudding ඊළඟට මෙතනක් තියෙන්නේ මම හිතේ bread pudding එකක්. මේක නම් වටලප්පන් එකක්. ඊළඟට මේක තවත් පුඩින් එකක්. ඉතින් මේකකවත් නම් දාලා නැහැ. ඊළඟට මෙතන ආයි ක්‍රිස්ටල් පුඩින් එකක්. ඒ වගේම තියෙනවා චොක්ලට් කේක් එකක්. ඒක නම් හරි රහ පාටයි. ඊළඟට තියෙනවා ෆෘට් සලාඩ්. ඊළඟට ආයි මේක කැරමල් පුඩින් එකක් වෙන්න ඕනේ. මේක එහා පැත්තේ තිබ්බ ඩෙසර්ට්ස් ටිකම තමයි. ඉතින් මේ ටික තමයි යාළගේ ඩෙසර්ට් කෝන් එකේ තියෙන්නේ. ඉතින් යාළගේ ශ්‍රී ලංකන් කෝන් එකට මෙන්න මේ වගේ තියෙනවා පෝක් කරි. ඊළඟට තියෙනවා මෙතන යාළගේ පෝක් කරි එක. ඊට පස්සේ තියෙනවා මේක නම් මොකක්ද කියලා මම දන්නේ නැහැ. ලස්සියා ස්ටෝක් කරි කියලා තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා ඩාල් කරි. ඉතින් ඊට පස්සේ තව චූටි සයිඩ් ඩිෂස් විදියට යාළගේ තියෙන මෙතන සම්බෝල ඒ වගේම කරවල ඊළඟට බැදුපු බිරිස් ඊළඟට chili paste ඊට පස්සේ චට්නි එකක් ඊටත් පස්සේ අනිවාර්යයෙන්ම පපඩක්. ඉතින් මේ ටික තමයි ඕවරෝල් යාළගේ ඔයගොල්ලෝ half board එන ඩිනර් බුෆේ එකට ගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් ඇවිල්ලා enjoy කරන්න පුළුවන්. ඒගොල්ලෝ කිව්වේ මේක ඇවිල්ලා 4250ක් වෙනවා කියලා per person. ඉතින් ඔයගොල්ලෝ දැයිලා try කරලා බලන්න. අපි අද room only විතරක් book කරපු නිසා අපි ඊළඟ half board එක try කරන්නේ. අපි a la carte menu එකෙන් තමයි මම හරි ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ ටික තමයි. ඉතින් අපි ඒගොල්ලන්ගේ second floor එකටත් ආවා guys. second floor එකේ මෙන්න මේ වගේ පොඩි lobby area එකක් වගේ තියෙනවා. එතනින් එහාට මෙතනත් rooms ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දිගටම. දෙපැත්තෙම rooms තියෙනවා. ඉතින් guys overall ගත්තොත් දැන් ඒගොල්ලන්ගේ hotel එක ඇත්තටම මම ආසයි location එක මරු. location එක මට දෙන්න පුළුවන් 10 out of 9 වගේ. මොකද එච්චරට මාර ලස්සනයි view එක. room එක ගත්තොත් ඒකත් overall 10 out of 9 මට දෙන්න පුළුවන්. ඊට අමතරව යාළගේ buffet එක ගත්තොත් මට නම් ටික average මට ඒකට 10 out of 6 7 වගේ තමයි දෙන්න පුළුවන්. guys මෙතන තවත් special දෙයක් තමයි ඔයගොල්ලන්ට පේන ඇති චූටි පොඩි library එකක් තියෙනවා. ඉතින් මෙතන පොත් කීපයක් තියෙනවා. ඔයගලන්ට කැමති නම් මෙතන තව සෝෆා එකක් තියෙනවා. වාඩි වෙලා නිදහස උදේට නැගිටලා තේ කෝපි එකක් බිබි මේ වගේ පොතක් කියවලා ඔයගලන්ට ඒ අතලේ ගන්න පුළුවන්. good morning guys. ඔන්න අපි උදේම නැගිටලා දැන් ඇත්තට මම නම් නැගිට හැමාට මෙයා නම් ගොඩක් දර හත අමාරු වුණා. ඉතින් අපි කොෆි එකක් හදාගත්තා. ඉතින් අද ලොකු මීදුමක් නැහැ. හැබැයි ලස්සනයි පරිසරය එහෙම. මේ සා හොඳට නිින්ද ගියා. ඊදී අපි දෙන්න පැය ගානක් විතර කතා කර කර හිටියා. දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා pool එකේ බැස්සේ නැතිනම් මේ පොඩ pool එකේ පැත්තේ ගිහිල්ලා බලන්න තත්ත්වය කොහොමද ගොඩාක් සීතල වෙනම් බයිද කියලා දන්නේ නැහැ. පොඩි try එකක් දෙන්න මොකද දැක්කම ආසයි මේ නොබෑ ඉන්න අපරාධ කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ අපි අද යන්නයි අපේ ඊළඟට කොහෙද? Mount Blue. Candy Mount Blue. අපි ඊළඟට නවතන. අපි ඊළඟට නවතින්න යන්නේ Candy Mount Blue වලට. ඉතින් අනිවාර්යෙන් දිගටම වීඩියෝ එක බලන්න. මම හිතන්නේ අපි Candy Mount Blue එක මේ ඊළඟ මේ වීඩියෝ එකේ දායි. දෙක මේකට කම්බයින් කරන්න නැහැ. ඉතින් guys ඔන්න අපි ඒගොල්ලන්ගේ rooftop එකට ආවා. rooftop එක ටිකක් සීතලයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් pool එක. මෙන්න මේ වගේ view එකක් තමයි.
උදේට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ වගේ view එකක්. ඉතින් pool එක හරි ලස්සනයි. අපි ඒත් ඔයගලන්ට පෙන්නුවා. වතුර කොහොමද දන්නේ මේක නම් heated pool එකක් නෙමෙයි කියලා තමයි කිව්වේ. ක්ලයිමේට් එකත් ගොඩක් මේ දවස්වල මේ කොළඹට එහෙම වහිනෝයි කියලා ගොඩක් ආරංචියක් ආවා. මේ වහිනෝ විතර නෙමෙයි හුලං සැරයි කියලා. ඉතින් මෙහෙට පොඩ්ඩක් බලපාලා තිනවා. ටිකක් මෙන්න මෙයා මෙතනට වෙලා ඉන්නවා. මට අද සනීප නෑ guys. සනීප නෑ. නහය මේට ඊරෑ චුට්ටක් සීතලා නම් නම් කෑවිවනේ. නහය පොඩ්ඩක් බලයි. දැන් උදේ පාන්දර ඔබට මේකට බැස්සුත් මට දවසම හොටි පෙරාගෙන ඉන්නේ නේ. ඒක නිසා මං අද යන්න හැබැයි මම ආන්ලෝ එකට නාරියාරින් යනවා මොකක් වුණත්. එතකොට ඉතින් ගෙදර යනවා. අන්තිම එකනේ. ඉතින් ඕන එකක් වුණාට රෂ් යන්නේ. මෙයාට මං කිව්වා එයාට අද ඊළඟ පොඩි එක්ස්පීරියන්ස් කරන්න මට. ඒ නිසා මං නෑ වීඩියෝ කරන්න කියලා. පොඩි පොදයක් එනවා ඉක්මනට වහින්න. හරි. Hey, Oga 4 feet. Oh. Ayo. Comment tatte. Huh? Adjust වෙනවද shape එක? අර පැත්ත ලස්සනයි මේ. ඒ හරිය ලස්සනයි. ඔය දැන්ට බහලා තියෙන කූල්ම pool එකද? දැන්ට බහලා තියෙන කූල්ම pool එකද? වරද? ගයිස් මං එජ් එකේ ඉන්නේ. මාර සීතයි. අද pool එක මාරම සීතයි. මේ මම ගහනවා කතා කරන්න බෑ. හරි මාර චි. මෙතෙන්ද? ඉතින් ගයිස් pool එක මාරම සීතයි. මං බහැලා තියෙන මේ කියන්නේ සීතල pool එක මේක. මම මෙහෙම pool එක කවදාවත් බැලුවේ නැහැ. මේ අපි කොහොමද වෙලි පැත්තේ ගියාම මෙහෙම බයින්නේ නැහැ මට කතා කරන්න අමාරුයි. මං බහැලා තියෙන සීතලම pool එක සහ මේ හරි ලස්සනයි මේ පරිසරය. වැඩටම නාන්න හිතෙනවා. දැන් අද අපි යන්න ඕනේ හින්දා කොණ්ඩේ ආයෙත් ගන්න මේ අවුල් වෙන නිසා මම ගේමක් දීලා කොණ්ඩේ හදාගත්තා. ඒකට ගේමක් දීලා කොණ්ඩේ හදාගත්තා. මාරම මේ සීලින් වයිබ් එකක් ඉන්නේ. මේ වගේ තැනක මේ සාමාන්‍යයෙන් මේ බියර් එකක් කොක්ටේල් එකක් වගේ තිබුණා අපි. ඉතින් ගයිස් මම ගිහලා පොඩ්ඩක් නාලා. ඔයා නිකන් හසි පායන කුරුල්ලෙක් වගේ. ඔයා නිකන් කුරුල්ලෙක් වගේද වර්ධනේ? මම නිකන් ආවෙනවා වගේ. හොඳ වෙලාවට මට හිතෙනවා මම බැස්සේ නැද්ද කියලා. මම බැස්සේ නැත්නම් හොඳ වෙලාවට කියලා හිතෙනවා. ඉතින් ගයිස් ඔන්න අපි චෙක් අවුට් වෙන්න තමයි දැන් හදන්නේ. ඉතින් දැන් වෙලාව 11ට විතර ඇති. ඉතින් 12ට තමයි චෙක් අවුට් වෙන්න තියෙන්නේ. අපි ඉතින් පොඩ්ඩක් වෙලස්සන යනවා. ඒකයි අපි ඊළඟට මේ කලින් කිව්වා වගේ Mount Blue Candy Mount Blue එකෙන් තමයි ඊළඟ vlog එක ගෙන්නේ. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි දෙයක් දැනගන්න ඕන අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් අපේ වීඩියෝස් ඔයගොල්ලෝ බලන්නේ අලුතෙන් නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි giveaway එකක් දෙනවා. අපේ channel එකත් එක්ක ඉන්න අයට subscribe කරලා comment දාලා අපේ like කරලා share කරන අපේ videos කරන අයගෙන් අපි තෝරලා කීප දෙනෙක්වම buffet එකකට අරන් යනවා free අපි ගානේ. ඉතින් ඒ chance එකත් ඔයගොල්ලන්ට දෙනවා. මතක් කරනවා අනිවාර්යෙන් subscribe කරන්න කියලා. ඉතින් වැඩි විස්තර ඕනේ නැහැ guys. එහෙනම් පරිස්සමින් ඉන්න. See you. Bye.